හෙල බොයිස් ඇන්ඩ් ගර්ල්ස් ඉතින් ඔන්න අද අපි ප්ලේ කරන්න යන්නේ බේබී ඉන් දේලෝ හරිද ඉතින් මචං මේ ඉන්නේ ඌ තමයි ඌ පොඩ්ඩක් ඌ පෙන්න බං මං කියන්නේ ඌ මොනවද බලන්න ගියේ මං උදේ මේ ඉන්නේ ඌ තමයි මේ බලන්න ඌගේ හැටි ඌගේ මූණ කැතයි ඌ කැතයි කොහොමක් කැතයි ඉතින් දැන් මචං මේ ඌ වැඩක් නෑ අපිට හරිද දැන් අපි දැන් ආවේ ඌ බලා ගන්න දැන් මං මේ පළවෙනි පාට තමයි ළමයි බලා ගන්න ගිහලා තින්නේ නේද කලින් ළමයි බලලා නෑ හරිද කලින් මේ පොඩි එකේ දැකලවත් නෑ මං ඌ අමුතු සද්ද දාන්න ඉතින් මන් දන්නේ නෑ මොකක්ද කියලා අපි විසික් කරමු දැන් ඌ අඬනවද මේකේ මුලින්ම කියන්නේ අර පොඩි එකට කන්න දෙන්නේ කියලා. ඉතින් අපි උට කන්න දෙමු හරිද? මේ පොඩි පාරයාම ඉදපන් හොයටලා. ඉතින් අන්නේ බලපං මුණි හැටි. S2 බලහමු බං. අපි දැන් ගිහලා උට කන්න අරන් යමු. කන්න අරන් ආවම ගිහිල්ලා කන්න දෙයක් ඇති මම ෆ්‍රිජ් එකේ මොනවද? කන්න දෙයක් ඌ කන්න නැහැ නේ ඔය කීන බොන්නේ. මේ තියෙන බඩු නැ කිරි බඩු. හරිනවනේ ඉතින්. කිරි එක ගනින් බාහි. කිරි එක ගත්ත මචං කිරි බෝතලේ බිඳුනක් දන්නේ නැහැ. හරි. අපි දැන් කෙලින්ම ගිහලා කිරි කවුරුට දෙමු හරිද? ඉඳා කප්. මූ කක්කා දැම්මා නේද බං? අඩු මූ පැඩ ගියන් බලහංකු මූ කොළ පාට යනවා බං. මූ RGB බං. මූ කොළ පාට යනවා ගියන් බලහන් මූ කක්කා දැම්මා යාළුනේ අපි දැන් මූ දෙම මොකට කරන්න බයි කක්කා දානද? දානවද ඒ කක්කා? දානවද? ඈ? ඉඳ බං උගල. ඉඳ. දැන් සපද. අරුණ බං මොකුත් තුන්නේ බං උට අපි. මොකද බං ඔය කට අරින්නේ? නෑ වෙන මොනවා හරි කරනවා වගේ පේන්නේ. ඉතින් මේ දැන් අපි ඌ එතනින් විසික් කළා දාලා අපි දැන් ඌට මේ අන්දන්න ඕනේ ඌගේ ජම්කියේ. ඌගේ ජම්කියේ තියෙන දැන් ඌ එතන හරි මං හිතුව විදිහට මූ එතන නෑ. අයියෝ අරු හැමතැනම බොක උලන්න යනවනේ බං අර හැමතැනම. අර හැමතැනම බෙට්ට උලන ඌ විදිහ කනට හොදනවා වගේ බලහන්. කොළ පාට යනවත් එක්ක. බෙට්ට උලන එක. හරි ඌ අමුතු සද්දයක් දැම්මා. හරි දැන් අපිට වැඩක් නැහැ ඒක. හරි මචං. දැන් ඌ මේ අමුතු සද්ද දාලා දැන් බෙට්ට දැම්මන් ඊට පස්සේ අපි ඌගේ මොකද ජම්කිය මාරු කරා දැන් ඌ ඉන්නව hina වෙවි. මම මෝඩයක් එක්කෝ දැන් කියනවා නිදි කරවන්නේ කියලා. to see a baby. කොහෙද දන්න නේ බය යන්නදී. මේ කොහෙද මේ කවුද බලු ටීවී දාන්නේ? අර මූ දාමුද මම වොෂින් මැෂින් එක ඇතුළට. ඉඳපන් දෙන්න. ඉඳ. ඵලයන් ඇතුළට. ඵලයන් ගෝතය. ඉඳ. ඵලයන් ගෝතය ඇතුළට. ඉඳපන් දෙන්න උඹට. ඉඳපන් දෙන්න. දැන් සාපද දෙන්න. දැන් සාපද උඹට. පොඩි ගෝතය. දැන් සාපද පොඩි ගෝතය. කෝ අර දෙක කරගෙන ඔබ මේ අර දැන් උඩ සැප ඇති බා දැන් අපිට දැන් නැහැ ඒක අපියා දැන් පොඩ සැපද බයි බොක දානවා කියපන් බොක දාපු එක තමයි උදුන්නේ වැඩි මම හිතන්නේ මේක තමයි මු නිදි කරන කාම මේ මු නිදි කරන මෙතන තියෙන මචං ඇඳක් මුගේ ඇඳ තියෙනවා හරිද අපි දැන් දොර ක්ලෝස් කරලා මු නිදි කරවන්න දාමු මේකට අන්නරු නිදාගන්න ගියා අමුතු විදිහට ගියා හැබැයි නිදාගන්න නිකන් උරු නිකන් මේ අංශභාගය හැදිලා වගේ අනේ මන් තම කකුලක් පේන්නේ නැහැ නිබා අඩෝ මූට කතා කියන්නත් ඕනද මං නිදි කරනකොට මුගේ ආච්චි හා කරන්න මූ බලපංකෝ බා කතාව ගනින්කෝ කියන්නේ කතාව අපි දැන් කතාව ගමු මචං ඔය කතාව පොත අරගෙන මොකද්ද the friend and the cat මොන ලබ්බද්ද මන් දන්නේ නැහැ ඒක නම් තේරෙන්නේ නැහැ මට සවුන්ඩ් එපා මචං ඌ සෙක් ඇවිල්ලා පොඩි එකේ අට දෙක කන්න හදලා ඊට පස්සේ දැන් ඌ මේ මොකද්ද ඌ ඇවිල්ලා වතුර මලක් බලලා ඊට පස්සේ මොකද්ද මේ මොකද්ද පූසක පිට නැකලා ඌ යනවා නිකන් සුපර් ජීවා වගේ එච්චර තමයි හරි කතාව ඉවරයි උඹ නිදිද දැන් කතාව ඉවරයි මචං කතාව ඉවර උඹ නිදිද ඌ නිදි මචං දැන් අපිට කියන්නේ නයිට් රන් ඒකද ක්ලෝස් ඩෝ මොකද්ද හරි දැන් මොකද්ද මං කරන්න ඕනේ බේබී දොර ක්ලෝස් කරන්න ඕනේ හරි close කරා මචං wait watching on the TV on sofa දැන් තමයි තේරුනේ මේ දැන් මොකද ඒක කියනවා මේ දොර වහුවම පස්සේ තමයි අපිට ටීවී වන්න පුළුවන්
අම්මට ඉතින් අපි දැන් කතාව බලන්න යන්නේ යාළුවනේ. මූණ මාරට බැඩයි ලැබ්බා මූඩේ පර නින්ද යනවා තුනම හිත. ඕ නින්ද යනවා තමයි හිත. ඌට සිම්මිද බන් නින්ද යන්නේ. අන්න පොඩි එක ඇහැරලා මුගේ ආච්චිට හාල් කරන්න. බලන්න නිදහසේ හිරු ඉස්ටා බලන්න දෙන්නේ නැහැ මුගේ අම්මට. දෙපන් එනක දෙන්න. ගෝතයා කහ ගෝතේ ඉඳපන් දෙන්න. මුගේ ආච්චිට ෆොටෝ ගලවන්න යන්නේ නැහැ. මූ ඒ පාර නැද්ද බං මුගේ ආච්චිට හාල් කරන්න. මේ ළඟම හරින් සද්ද ඇහෙනවා මූ අනේ මන්ද මූ කොහෙ ගිහලද දන්නේ නැහැ. මේ ඉනිවා ගෝතයා මෙතනටලා මම මූ දැක්කේ නැහැ කියහන්කෝ. අඟුරු මිට්ටට කෙන ගහලා වගේ බලහන්. බොනෝද කට ඇරලා කියන්නේ. මොකද්ද බං ඌයි කියන්නේ කට ඇරලා? ඌ ගන්න කියලා තියෙන්නේ. කට වහපිය. ඌ ගත්ත දැන් ආයි බෙට්ට දැම්මද නෑනේ. නෑ නෑ. දැන් මොකද කියන්නේ? baby to sleep again. egg baby the bed. මේ මෝ මන්දන අර ආයි පර නිදි කරන සොත් තියන්නේ මන්ද බං මේ මහා උබුගේ මුණ මු නිදා ගන්නමයි නිදි කුම්බර වේසි කිය. මු නිදි කරවන්න දැන් තියෙන්නේ. ඔඩ මෝ ඕනේද? හරි හරි මචං ඌට මේ ටෙඩ් එක දෙන්න තියෙන්නේ මම මේක බැලුවේ මෙච්චරලා මේ මොකද්ද මේ මට ඒක තේරුන්නේ නැහැ අත්තක මතකද මම කලින් ගේම් එක ගහලා නැති ඉඳ හරිද මේ මම ඌට ටෙඩ් එක දුන්නා මොකද්ද කරන්න කියන්නේ close the door හරි දැන් close the door කරලා තියෙන්නේ දැන් ආයෙ අපි අරලා ඒක close කරනවා මම දැන් ඉදිරියට ගිහලා close කරනවද හරිද හරිනේ නේ මට තියෙන්නේ බං මූ නිදි කරවන්නේ මූට ටෙඩ්ඩෝ දෙන්නයි අපි කියලා ටීවී බලන්න අපි කියලා හිරුස්ටා බලන්න ඊට පස්සේ ඒක තමයි අපිට තියෙන්නේ මොකද්ද කියහම මේ වැඩක් නෑ නේ බං ඉතින් මං ආයෙ හිරුස්ටා බලන්න ආයෙ ඇඬුවොත් නම් අපි පොට ගහනවා පස්ස පාලනවා ඇඬුවොත් අපි ආයෙ අර කලින් කි වැඩසටහනම් බලනවා මොකද්ද බං ඒ නිකන් දොරක් වය එකක් තියෙන්නේ දැන් මූ ආයෙ නිදි කිරනවා සීනි හැදිලා වගේ අතන අර කුඩේ මේ පූසෙ දිරිසන උඩ හෙන ගහලා දැන් ආයෙ මූ මේ කෑගුවන් පස්සේ ආනයි ලෝඩ් වෙනවා හරි මචං ඉතින් ඔන්න දෙවෙනි දවස ආරම්භ වුණා. දැන් දෙවෙනි දවස ආරම්භ වෙන වෙලාවේ අර උගුඩුව නැහැ පේන්නේ. කහ ගෝතයා තෝ කොහෙද? මේ පොඩි එකා මොන ලබ්බේ ගිහිල්ලාද මන්ද බා ඌ නෑ ගියාම ඌ ඉතින්. කලින් දවසේ නම් ඌ මෙන්න මෙතන හිටියා හරිද මේ උස පුටු වාලා නිකන් බං. නිකන් අර එතන නිකන් ලොක්කා වගේ ඉන්නේ හරිද මෙන්න මූ ටීවී බලනවා බා. feed baby. තොර ගිලින්න ඕනේ දැන් ඉඳපන් මම මොන හරි අරන් එන තොර කන්න. කාලා කන්නිය. ෆ්‍රිජ් එක ඇති සුවර් එකට මොකට කන්න දෙන දේ බලමු. ෆ්‍රිජ් එකේ තියෙන මේ කුක්කු බෝතලේ බඩු බෝතලේ දෙන්න ෆ්‍රිජ්. ඒ පිච් කව්. What the hell bro? කුක්කු බෝතලේ නෑ. මූ දොර වහලා මම හිර කරා මුගේ ආච්චිද. ලෝකේ. බෝතලේ හම්බුණා මචං බඩු තියෙන මෙතන. ගණින් බල්ලෝ. හරි බෝතලේ හම්බුණා දැන් මම දොර ලොක් කරලා ඉවර වෙනවා. බලහන්කෝ තාක්ෂණේ අප්පගේ තාක්ෂණයක් තියෙන බලහන් බෝතල හගත්ත ගම යතු දොර අරනවා බා ඉතපන් ඉදා කපන් ආයි පුරවන්න බෙට්ටක් දාපන් හරි හොඳයි බඩම් මාර ඩයල් ලැබ්බා කනවර එනවා විතර උඹට තියෙන ජීවිතේ නේද ඔබ දැන් ආයි මේ ජංගී මාරු කරනකොට ඔබයි බොතලින් නැති වෙන්නේ නැහැ තෝ කනව නැති වුණොත් ඉතින් මේක ඔයගොල්ලෝ ගහලා නැත්තම් මෙන්න බා ජංගී අන්න ජංගීට පනාවා ඕ ඉවද්ද අඩෝ මෙන්න ජංගීට බලන්න ජංගී ටීවී බලනවා බා අඩෝ ජංගී හිරුස්ටා බලනවා බා අඩෝ නේ ජංගී ගියා බා what the fuck ජංගී අමුතු හිනාවුත් දැම්ම ජංගී what the ජංගී බේ නැපි හොල් දී මම නැවි ගෑනේ අපි උඩ තට්ටුව කියලා බලමු ජංගී උඩ තට්ටුවක් තියෙනවා කියලා අනේ ජංගී ගියා මෙන්න මෙතන ජංගී මේ පැත්තට මම දැක්කා ජංගී මේ බෝ දාන්න එපා ජංගී මම දැක්කම ඉන්නවා අනිත් මේ ජංගීත් එක බෑබම් කරන්න දැන් සපද බඩ ජංගී බලහමුගේ මූණේ හැටි මම දැක්කම මම පණ තියෙන ජංගියා මැපියෙත් දැක්කම පණ තියෙන අඩෝ සීරාවට ඒ මොඳ ටිකකට තරුක් කරගෙන අභ්‍යවකාශයෙන් ආව එකක්ද කොයි දැන් කමන්නේ අපිට දැන් අර වරු දැන් අර උඩුව එක අන්දන්නේ බෑ දැන් පොඩ හරිද අමාරු
අනේ බං දැන් ඇති බං. මේක ආයේ ඕනනම් අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න හරිද මේ කුඩුව ඕනනම්. අන්නවරුට යක්ෂාවයස උණක පාට. ඉතින් මේ මූව ඕනනම් අනිවාර්යෙන් ආයේ කමෙන්ට් එකක් දාන්න මචං. ඉතින් එහෙනම් අද ගේම් ප්ලේ ඉවර කරන්නම්. මේ මූව දැන් නිදි කරවන්න තියෙන හරිද? නිදි කරලා අපිට හිරුස්තා බලන්න තියෙන්නේ. ඉතින් එහෙනම් තව ගේම් ප්ලේ එකකින් සෙට් කරගන්න පරිස්සමින් ඉන්න ඕනේ. ගුඩ් බයි.